සුපුරුදු පරිදි පටන් ගන්න මොකද? Meme reaction. හරි. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි අද යමු අපේ වීඩියෝ එකට. Alright. අපි යනවා තාන්ලි ටාන්ස් ගෲප් එකට. හොඳ වැඩි හැම කෙනාටම කැමරාව අල්ලනවාට කියලා දාලා දෙනවා. මොකද වෙලා අපිට අඟ මෙතන විදිහට ඒක මේ මැච් බලනවද කවුද දිනයි කියලා මැච් බලනවා මොන මැච් එකක් අපිට මේ එදා වෙලා හරි අමාරුයි. අපි කොහමද එදා ජීවත් වෙන්නේ? ඒ මම මැච් බලලා එමු දිනයි. අනේ කට්ටිය පස්සේ දිනයි වෙයි. ඊට අපිට මොකද වෙන්නේ? අදෝ මොල කමනා ගන්නේ පළේ කොහොමද? වෙනදට වැඩිය සද්ද නැති කූඩුව ඇතුලෙන් එකපාරට මාගම්පුරින් හමන්නයි කියලා ටීකා පදයක් ඇහෙන්න ගත්තාම කොස්තාවල් සඳමාලෙවි. OIC මහත්තයා මේ වරෙන් වඩා පෙන්නන්න. ඒව මේ hina වෙන්න එපා. නානෙන්න එපා. මිනිස්සේ කරදරේ වැටුණා. ඔයාලා නම් අනේ මන්ද ඒකෙනුත් ටීම් එකක් හදාගන්න අනේ මන් දන්නේ. මේ අනේ කවඩ ඇති බීම්ස් නේ. පාන්දර එකට දෙකට ඔයා හිටවන කෙහෙල් පැල. අපි පාන්දර එකට දෙකට කෙහෙල් පැල හිටවන්නේ නෑනේ. උඹෙන් උඹට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ. උඹ ඉගෙන ගත්තට රස්සාවකුත් නෑ. එහෙන් තොගයක් ආයෙ බඩ වෙලා. ඔය මොනව කරන්න ගිහිල්ලාද? අර පයින් බලපන්. තෝ වගේ එකක් හදාගත්තට වඩා හොඳයි කේල් පෙලයක් හිටව ගත්තා. අනේ මේ නිකායින්ද පාන්දර එකට දෙකට ඔයා හිටවන කෙහෙල් පැල මේකගේ කට තලන්න මට. බලන්න. නේ දේරුනේ පාන්දර එකට දෙකට කෙහෙල් පැල හිටවන කතාව. මොලයක් කියලා දෙයක් ඇත්තෙම නෑ. ඔයාට තේරිච්ච එක නෙමෙයි මට තේරුනේ. මං ගොවත් අපායේ බස් එකේ. සිල් මුදවල ආව සීයා නාලා කරලා හැම ඊයේ ගෙනල්ලා තියාගත්ත ගල් බාගේ ඉතුරු ටික ගහද්දී ලාවුජි කහට රසක් ආවා. සීලවති කෝය මුණුපුරු PCY ඒ කියන්නේ පිස්සා. කුණුහරුප කියන්නේ අපි හොඳ ළමයි. PCY කියන්නේ කුණුහරුපයක් ඈ. පුවානි කියන්නේ. ඒව නරකාසෙන් නෙමෙයි. Este lluvia en el norte de las islas con posibles caídas. ¡Ay, coño! Fuertes lluvias en el norte de las islas ¡Ay, con coño! posibles caídas. ¡Ay, coño! ඒ මොකද්ද දන්නවද කිව්වේ? hina වෙන්න එපා ඒ කිව්වේ. එයා ඒ කරලා පෙන්නුවේ මේ වගේ හුලඟක් ආවොත් හයි කොන්නෝ කියලා මෙහෙම යනවලු. ඒක ගැන කිව්වේ. ඔය වගේ ඔය අර ඉන්නේ අර කෙට්ටු පංගර කට්ටිය. අනේ මේ එහෙම කියන්න එපා. එහෙම ඔයා වගේ කට්ටිය අතීතය අමතක කරලා කතා කරන්න එපා. ගාලා හුලකට යනවා. ඔයා වගේ අතීතය අමතක කරලා කතා මේ කරන්න භාෂාවෙන් එපා. හයි කොන්නෝ කියන්නේ ඒකට. හරි. මල් නියනෙන් කරන වැඩක් බලන්න යන්නේ අපි. Okay. මල්නියනෙන් ඇන මාතුන් අයියට අය මාසයකට වැලිකඩ ගියේ මං වැලිකඩ පිරිලා දුරන පොරවල් ආපහු යන්නට හිත නෑ දැන් මාතුන් අයියට ඇන්න වෙලේ මං චුට්ටක් දුර දිග හිතුවා නං ජීවිතාන්තෙට තීන්දුව අරගෙන ආයෙත් ඇතුළට එනවා කවුද අපෝ මේ වාදන්නේ? මල්නියනෙන් ඇන ඒ මල් නියනෙන් නෙමෙයි ඒක. මල් නියනෙන් යන. නේ. මල් නේනෙන් නෙමෙයි මල් නියනෙන් නියනෙන්. කියලා කිව්වේ අර. මල් නේනෙන් නෙමෙයි. හරි වේදනයි මට මං ඒ වගේ වචනයක්වත් දන්නේ නෑනේ. හොඳ මෙයාළුවා එයාගේ වයිෆ් උයි. බලමු. ඒ සිරාවට කොල් මුල්ලෙට මුණක් දාලා. පිස්සනේ නෑ කියන්නේ. නෑ ඒ අය වලට මුණක් දාලා. මම හිතුවේ නෑ මගේ තව කොල්ලත් ඒක ඇම්මට කියලා මෙහෙම කරගෙන. අනේ. ඒවා එන මං කියන්නේ ගෑල් ළමයින්ට කාය වර්ධනය තහනම් කරන්න. අනේ මේ ඔයා කවුද ඒව දානම් කරන්න? ඔයා කවුද කියලා හිතන්නේ. ඉන්නකො මං ඒ තැනට එනවා. එයි. මම ඒ තැනට මම ඇවිල්ලා ඒ මම තැනට එන්න දෙන්නේ නෑ. මම මේ මෙහෙම තැනට හිත ඇවිල්ලා ගන්නවා. මේ වගේ දේවල් වෙන එක. කියන්නේ පුරුෂ හිංසනය නවත්තන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න මම අනේ මේ හදනවා. ඔයාට හිංසනය වෙන එකේ ඔයා කොහොමද සංගමයක්. ඒක නතර කරන්නේ? ඔන්න වීඩියෝ එකක් තියෙනවා. අපේ ඇඟට පායින්න එපා. උගේ ඇඟට පැන්නත්. මං හිතුවේ මූණට පණේ කියලා. බය කරනවා ඉඳගෙන. එමයි ඉතින් කොල්ලෙට්ට මුකුත් නැහැ. හරි. ඩිංගේ වාග්ලාශ එළියට එනවා. මුකුත් නැහැ. බජාජ් කම්පැනි එකෙන් දැක්කොත් ආයේ ලංකාවට 3 wheel එවන්නේ නැහැ කියලා දාලා දෙනවා බලමු. Okay. අම්මට සිරිය.
වයිපරේ වැඩ නෑ. Oh my god, how creative people in Sri Lanka. ඇත්තනේ කොහොමද ඉතින් ගමන යන්න බෑ. එහෙමයි ඉතින් මොලේ තියෙන කොල්ලෙක් ඉන්නකොට කොහොමවත් ඒ හරි අහන්න දෙයක් නෑ. ආහා. යාළුවෝ බොන්න කතා කරාම මම මොකද්ද? ඉදපන් එනකම් මං ඩෝ මං එනකන් දෝ මේ අහසට පොළවේ නගින්නේ එකම මාරයයි ආමදරු ඔබ ලෝකෙට කවුරු නත් මතක සුමානේ. ඇත්ත. උඹව වටින්නේ එක සුමානයයි ඇත්ත. යකාට බයද බං සොහන අපේ විමානයයි ඩෝ තා ෆුල් ඇදුනාම කොහොම වෙයිද කියලා මම බලාපොරොත්තු වෙන් හිටියේ. නාකින් ලැබුණේ නැහැ. වැදුනහම ඉතින් සමහරට ආගේ මූණත් අතෙන් දාන්න පුළුවන්. can't go wrong කියලා දාලා තියෙන බලමු මොකද්ද වීඩියෝ එක වෙන්නේ. අන්න එහෙමයි. මෙහෙමයි ඉතින්. ඕක සාමාන්‍ය පෞල් ජීවිතය ඇතුළේ තේනවා. ඕකේ පොඩ්ඩක් ඇල්ලුවා විතරයි කියලා දාලා දෙන මොකද්ද වෙලා තියෙන්නේ බලමු. මොකටද දැඟට ආවේ? අර බලන්න ඇඟටමනේ එන්නේ මං කියන්නේ ඇඟටමනේ එන්නේ. ආහා. අම්බෝ. ඔයාලා ඇත්තට දක්ෂයි ඈ. ඇඟටමනේ එන්නේ. දක්ෂයි. ඇත්ත ඇඟටම ඊව එන්නේ. නැමෙන දැන් අතර මෙහෙමනේ කියන්න බබා. දක්ෂයි. පිරිමින්ට වෙන දේවල් ගැන කතා කරන්න මේ ලෝකේ තැනක් නැහැ. කතා කරන්න ඕගොල්ලෝ. කවුරුද හක්ති? මෙව්වනම් මගදී පණ යන වැඩ කියලා දාලා තියෙනවා. ඒක නම් දැක්කත් පණ යනවා. වැඩෙන්නේ නැහැ. වෙනවා. මං යනවා වගේ මට දැනෙන්නේ. දෙයියනේ. අනේ. නෑ ඉතින් ඒ ඕකේ අනේකේ අතුරු ආබාධයක් තියෙනවනේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා මොකක්ද දන්නවද පිටිපස්සේ උන්ගේ වමන පාර ඔලුවට වැටෙද්දි කොහමද නෑ ඒ තුලගෙන්නේ මේ අතරින් දැන් පොඩ්ඩක් උඩ ගිහිල්ලා එන්න පුළුවන් ලයින් එකක් තියෙනවා අනේ ඊයානේ මහ චරාවයි. මට හිතෙන්නේ අර වෙනස් කෝණයකින් ඒකයි මේ යන්න කෝණේ මරුණත් යන්නේ නැහැ ඕවේ. ලස්සන ලයිට් දමබා එක ආවා කොමේ නඩේ දුරකස් තුරි මාවා අනේ පාවුවා. මෙයාලා නෙවෙයි යා වගකීමෙන් කියන්නේ යම් යම් මාතරින් අදෝ එකක් කැඩුනා අඬරක් දාදේ උදරින් මිනිස්සුන්ට hina වෙන්න හොඳ නෑ අනේ එපා මට වුණා වගේ වේදනාවක් ඒක ඇති. තමයි මම මෙතන ඔයාව ඉමේජින් කරගෙන තමයි hina වුනේ සයි වගේ. දැන් මිනිස්සු කියනවානේ අපිටම hina වෙන්න දවසක් එනවා ඒ අපිටම තමයි ඔය hina වෙන්නේ මම නම් නිකන් මේ ෆ්ලැට් එකක් දාගෙන ගියත් මේ වීඩියෝ අපිට වුණා කියලා හිතන්නේ තමයි අපි hina වෙන්නේ ඒක නිසා ඔයගොල්ලෝ ඔය ටිපර් වෙන්න එපා ඔය ටිපර් වෙන අයට කියන්නේ යන්නේ ආතල්ලේ කරන් පාඩුවේ ඉන්න දැන් කෑල්ලම බලන්න මං අද. ඉස්ස නෑ. මං ඕවගේ දෙකක් දැම්ම සමහරට මට මෙයාට ඒක වෙන්න පුළුවන් ඒ වෙලාවටත් මට hina යනවා මට සමහරට නෑ ඒක. මෙයාටත් hina යයි වැටුණාට පස්සේ සිරාවට අපිට එහෙම hina ගිහිල්ලා තියෙනවානේ අනන්ත බල්ලා දවල්ට කුරුල්ලෙක් ඇල්ලුවා කියලා උට දෙකක් ගහලා ගෙදර උන් කුරුල්ලා විසික් කළා දවල්ට ගෙදර චිකන් හදනවා දැන් බල්ලා මං විතරයි මස්සද්දා තොපේ උපාස කළා දැන් ඇත්ත. තොපිට හොඳට නින්දයි හරි වේදනයි. බල්ලා මැරුවොත් පව් ගෙදර කට්ටියට සමහරට චිකන් හදන එක පව් නෑ. පව් නෑ නෑ. පිස්සුද චිකන් පිස් එක. පව් කොහෙද පව් නෑ. අපි මැරුවේ නෑනේ මේක. අපි කනවා විතරයි බල්ලට ලබනාත්ම මනුස්සාත්මයක් කරන් දෙන්න දැන් හැමදේම. ඉතින් ඉන්දියන් ප්‍රීමියර් ලීග් එකට වාඩි සෙට් වෙන්න පුළුවන් මෙල්ට් එක ඉතින් ඔයාලට පුළුවන් ලයිව් මැච් බලලා ගමන් කවුරු දිනයිද කවුරු වැඩිපුර ලකුණු ගහයිද කවුරු හය පාරවල් ගහයිද වගේ දේවල් ගෙස් කරලා ලන්ස්වත් දාන්න. ඉතින් මේකේ තියෙනවා මිනි ගේම්ස් ඔයාලට පුළුවන් ගේම්ස් ප්ලේ කරලා ටැග් යන්න. ඉතින් දැන්ම Google එකට ගිහලා සර්ච් කරන සයිට් එකේ නම join වෙන්න මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා. ඉතින් ඔයාලට සල්ලි ඩිපොසිට් කරන්න වගේම අපව ගන්නත් මෙන්න මේ පේමන්ට් මෙතඩ් යූස් කරන්න පුළුවන්. කවිස්ක කිරි වැඩ කරන්න එපා කියලා දාලා දෙනවා. ආදරේ.
හවිෂ්ක මැනික ඔයාද මව දාලා ගියක ඇත්ත. වෙන කෙනෙක් ගාවට. මගේ මුළු ජීවිතේම කාලා දාලා. කමන්නේ නැහැ මැනික. මට ඊට වඩා 100,000 ගුණයකින් හොඳ ගතිගුණ හොඳම පිරිමියෙක් හම්බුණා. ඒ පිරිමියව මං කවදාවත් දාලා යන්නේ නැහැ. වටේ යන අයාලේ යන උඹලා වගේ. සමියා ඔයා මාව දාලා ගියට කමන්නේ නැහැ මැනික. ඔයාලට 2000 කෙනෙක් හම්බුණා. අනේ කොල්ලනේ. උඹලා හොක හම්බන්. හවිෂ්ක මැනික මේවා මේ සමාජ මාධ්‍යට උදාහරණයක් මං කියන්නේ. ඇයි මගේ ලං වෙලා අහලා බැලුවේ සද්ද ඇහෙන්නේ නැති හින්දා. අර පිටිපස්සෙන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාලා කතාවට බාධාවක් කරා. ඒකයි. අවිස්කලා ඔක්කොටම කියන්නේ මේ වගේ දෝඩිලට වද දෙන්න එපා. ඒ වගේ වටේ යන්න එපා මං කියන්නේ. ලැජ්ජයිනේ. කොල්ලෙක් වුණා. වටේ යන්න නම් එපා. ඒක හරිම ලැජ්ජ සහගතයි. ඊ වටේ යන හිතක් තියනවා කියන්නේ කුපාඩි හිතක් තියනවා කියන්නේ මං කියන්නේ මහා අප්පිරියයි. ඌ ගොඩ. හිමි කොට්ටක් තියාගෙන ඉන්නවා මොන මගුලක් කරයිද දන්නේ නැහැ. බලන්න. අඩෝ ඒ ඉනම අමාරුවෙන් අල්ලන් ඉන්නවා. දැනෙන්නේ මොකක්ද ප්‍රතිඵල? අපි ප්‍රතිඵල ගන්න ඊළඟ වීඩියෝ වෙනකන් ඉන්න ඕනේ. නෑ මං කියන්නේ ඕකේ ප්‍රතිඵලයක් නෑ. අර සත්තු ටික මැරිච් එක විතරයි. ඔය වගේ දේවල් කරන්න එපා මං කියන්නේ. හරිම අමාරුයි මේ වගේ වීඩියෝ බලන්න බෑ. මං හිතට සංවේදී. සංවේදී වීඩියෝ නැරඹීමේ ජීවිතේ වලකින් කියලා උතන ජීවිත පෞල් ජීවිත ඔය ජීවිත 100,000 කොටක් ගණන්. කියන්නේ පොඩ්ඩක්ද කියන්නේ ඔය පෞල් ජීවිත. අඩෝ කියලා දාලා තියෙනවා. අතෙක්කද මමන්ටික ලොකුයිනේ ඇත්තටම කියනවනේ සුපිරි ෆිල්ම් එකක්. සුපිරි ෆිල්ම් එකක් කට්ටියත් එක්කම ගිහිල්ලා බලන්න. මෙහෙමයි. බලන්න. ඒකේ මතු පිට අර්ථයකට වඩා ඒක ලොකු දෙයක් තියෙනවා. ලොකු අර්ථයක් තියෙනවා. ඒකේ තව දෙයක් හිතන්න දෙයක් තියෙනවා. පට්ට ෆිල්ම් එකක් මොනව නැතත් නෙළුම් කුළුණ. මැරුණත් කුළුණ කෙලි. මලයාලම් කොපියල්ලු. අනේ හිච්චි පුතේ උඹ කොහේ එකෙන්ද ගියා? එසේම වේවා කියලා දාලා දෙන මොකද්ද වෙලා දෙන්නේ බලන්න. මේ වගේ ගෞරවයක් ජාති නිගරුවක් අපේ පවුලේ කාටවත් වෙලා නැහැ. ඒ හින්දා මම ආඩම්. ප්‍රේමදාස නෙවෙයි. නමට නමේ අගට ප්‍රේමදාස තියෙන කතිය කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාලා සම්බන්ධයක් හරි තියෙනවා මම. ඒකනේ මේ වෙන එකනේ පැටි දාන්න. මේ බෑන්ඩ් එක දාන කොල්ලන්ට අක්කේ නංගි කියලා කතා කරලා කමක්. ඔයා ඒක නෙමෙයිනේ මම පැටි ඒක දාන්න. නෙමෙයිනේ දාන්න. මෙහෙමයි. කොණ්ඩේ හැලෙන උගේ කුහක. කුවකකම. අරට තට්ටේ තියෙන එවුන්ගේ කුවකකම. කොණ්ඩයක් රැවෙන්නේ නැති තිරිසන් කාලා කන්නින්ගේ කුවකකම. දරුණු වැඩි ඒවා නම් හැබැයි. මම නම් කියනවා. අද ගල් වලින් ගහගා එලවන්න නැතුව පොතක් තරම් මොනවද ලියනවා දැක්කා. ඉලව. අන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කොලේ තිබ්බා. තියෙනවා. බඩු තියෙනවා. කොලේ තිබ්බා. සංගණ්‍ය කරන්න බැරුණා. මෙහෙ ඒ නෑ. වෙලාවට නිින්ද ගියා. දැන් ඉතින් වරදවා තේරුම් ගන්න එපා. මොකද රැයට වැඩ කරන මිනිස්සු. කොහොමත් අපේ පැත්තේ රිලව් නැහැ. ඉන්නේ රිලවියෝ විතරයි. ඒ හින්දා මේක දාලා දානවා. මේ දේශ සීමාවේ නැහැ. ඇයි මේක පලස්තීනද? දේශ සීමාවේ නැතිද? ඔන්න ඔච්චරයි හිටියේ අපේ වත්තේ කියලා දාලා දෙනවා. ඔන්න සංගණනය. මං බඳින්නේ නෑ මට දුක් විඳින්න බෑ අඩෝ. වද කෙරුවත් හෙට මැරුණත් මේවා සමාජ මාධ්‍යයේ පෙන්නන්න බෑ. අත්තයි මැරිමි මම අයියෝ අයියෝ. ඔය ගෑනු නං එපා ලෝකයි දෙන්නෙක් කිරියා දෙන්නෙක් මන් දන්නේ නැහැ. තුන් දෙනෙක් වෙන්න යන්නේ දැන්. දෙන්න තුන් දෙනා වෙන්න තමයි ඒ වුනේ. දෙන්න තුන් දෙනා වෙන්න යන්නේ රිලව්. දැන් ඒත් ඒකට අපි 3යි කියලාද දාන්නේ 2යි දෙකයි කියලාද කියලා දාන්නේ. දාන්නේ. අන්න ප්‍රශ්නේ. න ප්‍රශ්නේ. අද කෙලින්ම තියෙන සංගණන මීම්ස්. හරිද? පොල් ගහ යටට වෙලා ගහේ ඉන්න රිලව් ටික ගණන් කර කිරෙද්දී එක රිලවෙක් හරි පොලයක් අතාරිනවා දැක්කම. 1යි 2යි ඉස්තැනට සුදුසු අකුර. අකුර කාලින් කමෙන්ට් පාලි කරගෙන කමෙන්ට් එකක් දාන්න යන්න මං ඉවරයි. 1යි 2යි 3යි මං ඉවරයි. රිලා සංගන්නේ මම නම් කියන්නේ. එහෙමනම් කොහෙද? අර මේ මගේ චූටි මොළ හැම වෙලේම වැඩ කරනවා. රිලා සංගන්නට රිලව් ගැනගෙන ඉඳපු එහා ගෙදර ගෑණි මගේ පැත්තට ඇඟිල්ල දික් කළා 7යි කියාගෙන ගණන් ගියාම අක්කේ මේ මම උඩට ගියා නම් හරි වගේ අන්න නිවැරදි මීම් එක.
නිවැරදි පුද්ගලයා කියෝ විට කියෝ ඌ විට කියෝ විට මේ සංගණනයක් ඇවිල්ලා සාල කරදරයක් oh my god මං කියන්නේ මේ අනාගතය දැකලා තියෙනවා මේ බලන්න මං කියන්නේ මොනරුත් ඉන්න හරිද මේ කොලේ දාලා තියෙන්නේ රිලව වඳුර දඬුලේන මොනරා දඬුලේනෙක් ඉන්නවද බලන්න දඬුලේනෙක් නෑ රිලව් වඳුර ඉන්නවා අනාගතය දැකලා තියෙනවා මේ කාටුන් මේක නම් සිලා කාටුන් එකක් නෙමෙයි එකඟයි ඉතින් guys එහෙනම් රිලා සංගණනයේ අස්සේ අපි මේ වැඩ ගොඩක් තියාගෙන මේ වීඩියෝ එක අද දාන්නේ ඉතින් අපිට තියෙනවා රිලව් ගණන් කරන්න වත්තේ වෙලා පරක් වුණා අපි යනවා අපි සැලෙන්නේ නැහැ වත්තේ රිලව් කීයක් ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න යනවා එහෙනම් වීඩියෝ එක එන්ජොයි කරන්න වීඩියෝ එක ලයික් කරන්න ෂෙයා කරන්න ඔයාලත් මතක ඇතුව රිලව් ටික කීයද කියලා ගණන් කරලා කොලේට දාලා ගිහිල්ලා දෙන්න එහෙනම් ඉතින් අපි අදට ගිහිල්ලා එන්නම් ජය වේවා අතල් එකේ ඉන්න එහෙනම් ඉතින් අපි අදට ගිහිල්ලා එන්න එතකම් මොකද කරන්න ඕනේ ආතල් එකේ ඉන්න බයි බදෙවුරුට